හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ ඉටාලියන් මෙරින් බටර් ක්‍රීම්. මේක සාමාන්‍ය බටර් අයිසින් එක වගේ නෙමේ. මේක පැණි රසෙන් ගොඩක් අඩුයි. මං හිතන්නේ ඔයාලා හැමෝම මේකට කැමති වෙයි. ඒ වගේම මේ බටර් ක්‍රීම් එකෙන් අපිට සාමාන්‍ය විදිහට කේක් එකක් සෑන්ඩ්විච් කරන්න, කේක් එකක් කවර් කරගන්න, කප් කේක් වලට ෆිලින්ස් වගේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉඳී කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකන් මේ බටර් ක්‍රීම් එක හදන හැටි බලන්න. මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට ඒ ප්‍රමාණවල ඔක්කොම බලා ගන්න පුළුවන්. එකටම අපි ඕන කරන සුදු මද ටික බෝල් එකට දාලා ඒක ලෝ ස්පීඩ් එකේ බීට් කරන්න පටන් ගන්න. සුදු මද එක බීට් වෙන අතරතුරේ අපි භාජනයකට සීනි දාලා ඒ අර මම සඳහන් කරලා තියෙන වතුර ප්‍රමාණය ඒකට දාලා අඩු ගින්දරේ රත් වෙන්න තියන්න ඕන. ඒක ටික වෙලාවක් යද්දී රත් වෙද්දී බුබුලු දාන්න පටන් ගන්නවා. මේකේ බුබුලු දාද්දී අපිට උෂ්ණත්ව මාපකයක් තියෙනවා නම් ඒකින් මැනගන්න පුළුවන්. එහෙම මනිනවා නම් සෙල්සියස් අංශක 116ට වෙද්දී අපි ඒක මැනලා ලිප වහලා ගන්න ඕන. නැත්තම් මම ඔය කරන විදිහට වතුර භාජනයකට ඒ සීනි එකෙන් පොඩ්ඩක් දාලා ඒක දිය වෙන්නේ නැතිව එක කැටයකට වගේ එකතු වෙන පදමට එද්දී ලිප වහලා අපි බීට් කරගෙන යන සුදු මදයකට එකතු කරගන්න ඕන. ඒ වෙද්දී ඒ සුදු මද එක සොෆ්ට් පීක් එකේ ප්‍රමාණයට බීට් වෙලා තියෙන්න ඕන. ඒක බීට් වෙන අතරතුර අපි අර රත් කරගත්ත සීනි මිශ්‍රණය ටික ටික ඒකට දාලා බීට් කරන්න පටන් ගන්නවා. එකපාර ඔක්කොම දාන්න නැතිව චුට්ට චුට්ට නූලක් වගේ වෙන හැඩයට නූලක් වගේ වැටෙන විදිහට තමයි අපි ඒක දාන්න ඕනේ. එහෙම කරන ගමන් වේගය වැඩි කරලා බීට් කරන්න පටන් ගන්න. ඔය දැන් තියෙන විනාඩි 10ක් විතර මම බීට් කරාට පස්සේ ඔයාලා බෝල් එක අල්ලලා බලන්න ඕන එක ටිකක් නිමිලාද කියලා. එහෙම නිමෙන කම්ම වගේ අපි ඒක බීට් කරගන්න ඕන. එහෙම නැත්තම් විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියලා ආයෙ එළියට ගන්න. මම නම් එහෙම කරේ නෑ. ඒක හොඳටම නිමුණාට පස්සේ තමයි මම ඔය බටර් එක ඒකට ඇඩ් කරන්නේ. බටර් ඇඩ් කරද්දී ඒක රූම් ටෙම්පරේචර් එකේ තියෙන්න ඕන බටර් එක. පොඩි කෑලි වලට කපාගෙන ටික ටික එකතු කරන ගමන් තමයි අපි යෝක බීට් කරන්න ගන්න ඕනේ. ඔය විදිහට ඒ සේරම බටර් ටික ටික දාලා විනාඩි 10ක් විතර හොඳට බීට් කරගන්න. ඒ වගේම ඒ අතරතුර අවශ්‍ය කරන වැනිලා ප්‍රමාණයත් ඒකට එකතු කරගන්න. මේ තියෙන්නේ මම ඒ බීට් කරගත්තට පස්සේ හදාගත්ත ඉටාලියන් මෙරින් බටර් ක්‍රීම් එක. බලන්න ඒක අර අපි හදාගන්න බටර් අයිසින් එක වගේම තමා හොඳට ලස්සනට ස්මූත් විදියට ඒක තියෙනවා. මම ඔයාලට පයිපින් කරලත් මේ විදිහට පෙන්නන්නම්කෝ. ඔයාලත් ඉතින් මේ බටර් ක්‍රීම් එකට කැමති නම් හදලා බලලා මටත් කියන්න. කැමති නම් ඔයාලගේ යාළුවොත් එක්ක මේක ෂෙයා කරගන්න. ස්තුතියි බලන් හිටියට.